අපි ගියා ඊයේ රසම රස කෑමක් කන්න. අපේ සුලම් කුරුල්ලාගේ නැගලා අපි දෙන්නත් එක්ක ගියා. ඉතින් නිවාඩු පාඩුවේ ඒ රසම රස කෑම කන්න. දන්නවද මොනවද කියලා? අපි ගිහිල්ලා බලමු. ඒ යන ගමන්ම ඉතින් අපේ ගෙදරට ඕන කරන පොඩි පොඩි අයිටම් ටිකක් එළවලු ටිකක් ගන්න ඒ ළඟ තියෙනවා. ලංකාවේ එළවලු, ලංකාවේ සොයා මීට්, ඒවා හැම එකම තියෙන කඩයක්. ඉතින් ඒ සුපර් මාකට් එකටත් ගිහිල්ලා ඒ ඕන කරන බඩු ටිකත් අරගෙන ඊට පස්සේ තමයි අපි යන්නේ ඒ රසම රස කෑම කන්න. මේ තියෙන්නේ ඒ සුපර් මාකට් එක තමයි. ඔන්න දැන් ඉතින් අපි ඉස්සරවම ආව සුපර් මාකට් එකට. එතනින් අවශ්‍ය කරන එළවලු, පළතුරු, එතකොට තව ඕන කරන තුන පහ බඩු ඒවා මේවා ටිකක් අපි ගත්තා. අරගෙන දැන් ඉතින් අපි ආයෙම යන්නේ අර රසම රස කෑම තියෙන රෙස්ටුරන්ට් එක හොයාගෙන. මම නම් හරිම ආසයි ඒ කෑම කන්න. බලමු ඔයාලත් ආසයි නම් කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න. ඉතින් ගියේරිදත් අපි දෙන්න ගියා. ඊට පස්සේ ආපහු වෙසක් දවසේ යන්න හිටියත් යන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් පේනවනේ අපේ මේ චූටි ස්කූටර් එකේ හුලම් බැහැලා. එතනින් හුලම් ටිකකුත් ගහගෙන ඔන්න අපි ආවා ඒ රෙස්ටුරන්ට් එකට. දැන් ඉතින් අපේ ඕඩර් එකක් දාලා අපි දෙන්න දෙපැත්තටලා ඉඳගෙන බලාගෙන ඉන්නවා කොයි වෙලේද ගේන්නේ කියලා. ඔයගොල්ලොත් බලන්නකො මේ කෑමට ආසයිද කියලා. අපි කලිනුත් එක තැනකින් කෑවා. ඊට වැඩිය මෙතන මාරම සැරත් එක්ක අමුතු රසක් තියෙනවා. පානිපූරි. ඉතින් අපි මේ තක හනියක් රෑ වෙලා ආවේ පානිපූරි කන්න. මාරම රසයි. ඒ වගේම තමයි මේකට දාලා තියෙනවා කැරට්, එතකොට අය මොනවද කියුකම්බර් කෑවා. මට නම් මේකෙන් කෑව හැකි ප්ලේට් දෙක තුනක් වුණා. එක ප්ලේට් එකකට 8ක් එනවා පීසස්. එක ප්ලේට් එකක් දිරම් 5ක් වෙන්නේ. අර රතු පාටට තිබුණ ලුණු මිරිස් වගේ එක තමයි මාරම රස. ඒකත් එක තමයි සැර වැඩියෙන් දැනෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි කලින් සුපර් මාකට් එකෙන් ගත්තු බීම එක්කුත් කඩාගෙන එනර්ජි ඩ්‍රින්ක් එකක් මේක. ඒකත් මගේ ෆේවරිට්. ඒකත් බීලා අපිට අර හුලං ගහපු තැනට සල්ලි දෙන්න ඩිරම් දෙකක් තිබුණේ නැහැ. රෝද දෙකට ඩිරම් එක ඩිරම ගානේ ඩිරම් දෙකයි. ඊට පස්සේ එතන ළඟ කඩෙන් ආයෙම සල්ලි මාරු කරගෙන අපි ආයෙම ගියා ඒ බයිසිකල් වලට හුලං ගහන තැනට ඒ ඩිරම් දෙක දීලා එන්න. ඉතින් ඔන්න ඔහොම ඒ වැඩෙත් ඉවර කරගෙන ඒ රසම රස පානිපූරිත් කාලා අපි යනවා ගෙදර ආපහු. ඉතින් ලස්සන තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.